ලෝව අසහාය මනුෂ්‍ය රත්නය වනාහි ගෞතමරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ලොවපුරා බෙදාහරිමින් දෙව් මිනිස්සු ලෝ සතුන් වෙත නිර්මල බුදුදහමේ පිළිසරණ ලබාදීම පිණිස අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පුණ්‍ය සංකල්පයකට අනුව ආරම්භ කළ මාමෙවුනාව අසපු සංචිතයෙන් දෙව් මිනිස්සු ලෝ සතුන් වෙත අමා දහම් දියවර ගලායත්ම දුගති මගින් සුගතිය කරා දෙව් මිනිසුන් රැගෙන යනු ලබයි. මෙම පුණ්‍ය වැඩපිළිවෙලෙහි තවත් එක් ව්‍යාපෘතියක් ලෙසින් මනුලොව ගුණතම්පුරා තාවතින්සේ කරා යෑම පිණිසත් නිවන් මඟ දියුණු කර ගැනීම පිණිසත් දියත් කෙරෙන පුණ්‍ය ව්‍යාපෘතිය තාවතින්ස යාත්‍රා මනුපියසින් තිදස්සපුරයට. සක්දෙවිඳුන් මඟ මානවක ලෙසින් මනුලොව සිටින කල්හි උතුම් වෘතපද 7ක් සමාදන් වූ බවත් ඒ උතුම් වෘතපද 7 අනුගමනය කොට සක්දෙව් තනතුර ලද බවත් සත්ත වෘතපද සූත්‍රයාදී දේශනාවන්හි සඳහන් වේ. එම උතුම් වෘතයන් ලෙස දිවි තිබෙන තුරාවට මව්පියන්හට උපස්ථාන කරන්නෙමි. දිවි තිබෙන තුරාවට කුල දෙටුවන් පුදන්නෙමි. දිවි තිබෙන තුරාවට මිහිරි වචන කියන්නෙමි. දිවි තිබෙන තුරාවට කේලමින් වලකින්නෙමි. දිවි තිබෙන තුරාවට මසුරු මල දුරු කරපු සිතින් වසන්නෙමි. දිවි තිබෙන තුරාවට සත්‍ය වචන කතා කරන්නෙමි. දිවි තිබෙන තුරාවට මිත් සිතින් වසන්නෙමි යන වෘතයන් දැක්වෙනවා. ගෞතම බුදු සමිතුන්ගේ නිර්මල ශ්‍රී සද්ධර්මය සමග ඒකාත්මික වී නිවන් මඟ සපුරන්නට පින්පුරනා පුණ්‍ය ව්‍යාපෘති අතර වැඩිහිටි නිවාස, ළමා නිවාස, රෝහල්ලාදී ස්ථානයන්හි උපස්ථාන කටයුතු සංවිධානය කිරීම, පූජනීය ස්ථාන පිරිසුදු කිරීම සහ පිළිසකර කිරීම, අසරණ සතුන්හට ආහාර ලබාදීම සහ අභයදාන පින්කම්, දුෂ්කර ප්‍රදේශවල මම්මාවත් පිළිසකර කිරීම සහ පාලම් තැනීම, දුෂ්කර පළාත්වල වෙසෙන අසරණ දිලිඳු අය වෙනුවෙන් නිවාස ඉදිකිරීම, දුෂ්කර අසපුවල කුටි සෙනසුන් ඉදිකිරීම, දුෂ්කර ප්‍රදේශවල පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ බෙදාදීම, දුෂ්කර ප්‍රදේශවල වෛද්‍ය සායන පැවැත්වීම, විශේෂ පින්කම්වලදී තන්සැල් පවත්වාගෙන යාම, රුක් රෝපණ ව්‍යාපෘති පවත්වාගෙන යාම, මාපිය උපහාර වැඩසටහන් පැවැත්වීම, අසරණ රෝගීන්හට සැත්කම් සඳහා උපකාර කිරීම, කකුසඳ බුදුරජුන්හට ඕජ දීපේ ලෙසින්, කෝනාගමන බුදුරජුන්හට වරදීපේ ලෙසින්, කාශ්‍යප බුදුරජුන්හට මණ්ඩ දීපේ ලෙසින්, ගෞතම බුදුරජුන්හට සිහල දීපේ ලෙසින් පිදුම් ලද බුදුවරුන්ගේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ සුරකී මේ සුඳුරු ලක්මවගේ ගුණ නැන බෙලින් සවිමත් යොවුන් දරුවන් දහම තුල පෝෂණය කරන සොඳුරු සදහම් යාත්‍රාව, සක්තිව් වත්පුරනා සොඳුරු මනුසත් ගුණපුරනා තාවතින්ස යාත්‍රා මනුපියසින් තිදස්සපුරයට. බුදුනෙත පියවූදා පටන් සැනසීමට තිබුණේ ඒ සම්බුදු
බණ පද විතරයි ඒ සම්බුදු බණ පද විතරයි ජීවමාන මුනිදුන් සිහි කර කර අපි ජයසිරි මහබෝ වැන්දා ධාතු නිදන් කොට අහසට නගිනා සුදෝ සුදට දාගැප් බැන්දා රන්පත්වල බුදු බණ ලිව්වා මිහිරි හඬින් බුදු ගුණ කිව්වා නිවන් දකින මග සුදු සිහිනේ ඈතින් දිලිසී පෙනුණා පිච්චනෙදුම් මානෙල් මල් ගොතලා බුදුරැසුන් පාටින් පොඩි පදදා මං ඈත බලා සිටියා නිවන් පුරේ සිට ආයවතාවක් මහකරුණානෙත් බැලුම් හෙලා බලනු මැනවි බුදු පියාණනේ ගෞතම මුනිදුගේ සසුන දිහා අපි තවමත් මහාදරෙන් බලා සිටිනවා සම්බුදු පියාණනේ බලා සිටිනවා සම්බුදු පියාණනේ සම්බුදු පියාණනේ ඉරෙන් පවා වැඳුම් ලබා සක්වල පතලයි හිතෙන් පවා වඳින් වඳින් හිත්වල සුවයයි පිනෙන් මවා පෙනෙන්නේ බුදුහිමි පාමුලයි දිනෙන් හෙටත් රැකගනුමැයි සමනොල මහසෑයයි ඉරෙන් පවා වැඳුම් ලබා සක්වල පතලයි හිතෙන් පවා වඳින් වඳින් හිත්වල සුවයයි පිනෙන් මවා පෙනෙන්නේ බුදුහිමි පාමුලයි දිනෙන් හෙටත් රැකගනුමැයි සමනොල මහසෑයයි කෙලෙස් කසල මල බැහැර කරන්නයි විසල් කුසල් දම් රැස් කරගන්නයි කරුණාවෙන් කරුණා කරගන්නයි කසල හලා බිම නොම කෙලෙසන්නයි අසිරි සුරකිමු සමනොල අසිරි සුරකිමු සමනොල
වෙනා දෙයක් වෙතොත් කෙලෙස් අකුසල් හැර තබා යන්න එපා මහසෑ බිම නිසරු කර මන්නා හිතින් පේවී සම්බුදු සිරිපා මුල වැටි වඳිමු ලොකිලිටි කර පින්බිම සමනොල සුරකිමු සමනොල අසිරි සුරකිමු සමනොල වදන් පවා පිරිසිදු කර සීතල ගඟුලේ වරෙන් කෝඩු ගෙත්තම් කර ගෙත්තම් පානේ ලොවෙන් උතුම් වන්දනාව යනනා කාලේ නොයන් කිලිටි කර පින්බිම මේ සිරිපාවාරේ අසිරි සුරකිමු සමලොන ගඟුලක් විලස සැනසුම ගලනා මොහොතේ සුවඳක් දිදී සිත තැවටේ නැත ශෝකේ පැහැපත් දිවි මකට දෙන මුදු ආලෝකේ භගවත් බුදු සරණමය මට මේ ලෝකේ භගවත් බුදු සරණමය මට ලෝකේ පැතුමක් හදේ රැවුදෙයි සොඳුරුයේ සිහිනේ සිසිලක් දැනේ ඇවිදින ලෙස හඳපානේ නිවනක් මට ලැබෙනතා අඳුරක් නෑනේ භගවත් බුදු සරණමය මට සුබ සහනේ වෙහෙසක් කොයිද පිල්තිය පැස සිටින විට දහසක් එලිකුමට හිරුනැකි අහසකට පහසක් ලැබේ නම් සැනසිලි දෙන සිතට භගවත් බුදු සරණමය ඇති සැපය මට